Hi guys, welcome to back my channel. අද ඉතින් මම ගෙනල්ලා දෙන්න වීඩියෝ එක ඒ කොළඹ පැත්ත පොඩි රවුමක් දාන්න තමයි යන්න හිතන් ඉන්නේ. පොඩ්ඩක් අත්හැරියාම පොඩ්ඩක් දෙපැත්තට වැටෙන සීන් එකක් තියෙනවා. දැන් වෙලාව ගයිස් වෙලාව පාන්දර 1යි. මේ වගේ වෙලාවක ගෝල්ෆිස් පැත්තේ යන්න තියෙනවා නම් අපි පොඩ්ඩක් මේ පැත්තට යන්න. ගෝල්ෆස් පැත්තේ ගිහිල්ලා බලමු අපි ඉස්සවඩයක් ගමු. ඔයාලට පේනවද බොයිස්? මේ හරිය ඉන්නවා පොලිසිය. යන හැම වාහනයකටම ෂොට් එක දෙන්නවා කියන්නේ. අපි අපේ පාඩුවේ ගියාම ඉවරයි. ගොඩක් කාර් තමයි නවත්තන්නේ. අද නෝම්බි නිසා හමාරක් කියලා ගෝල්ෆිස් එකේ සෙනගින්නත් පුළුවන්. මොකද නෝම්බි මාසේ මේ ගොඩක් කට්ටිය ওই ගෝල්ෆිස් පැත්තේ යනවා. මොකද රෑඩ් එකේ නෝම්බි අල්ලන්නේ. ඉස්සරහින් පොලිසිය ඉන්නවා වගේ guys. නතර කරයිද? මේක කෙනෙක් අවුලා වගේ. බලන්නකො මේ දවල්ට මේ පාරවල් වල මන්නත්යා හිතන්නවා බෑ ඒ තරම් සෙනග ස්කූල් ටයිම් එකේම පාම වෙන. නෝට මේ වගේ වෙලාවක ලයිට් දිනවද පැත්තු. පට්ට නිදාසක් රැයට ඉන්නේ කොළඹ නම්. ඔන්න ගයිස් අපි ආවා ගෝල්ෆිස් එකට. Golfes අපි ආවා.
අපි දැන් බයික් එක දාගන්න තැනක් බලමු guys. මේ වගේ වෙලාවකට දාගන්න හොඳ තැනක් guys මං කිව්වේ කෝල් ෆේස් එකේ සෙනග මේ වෙලාවට සෙනග ඉන්නවා කියන්නේ වාඩි නෝම්බි අල්පු කට්ටිය තමයි ඉන්නේ. පාඩු අදර කට්ටිය චිල් එකේ. Walking full. Wow, pakai apa kan tanah hati-hati. එහෙනම් බයික් එක අපි මෙතනින් දාලා යමු ගෝල් ෆේස් පැත්තේ. ඔයාලට මේ පොඩි දෙයක් තියෙනවා පෙන්වන්න. අප්‍රේල් මැද එන්න තියෙන යමා MT එක MT15 එක මෙන්න තියෙනවා. පට්ටලු ෂොක් එකෙන් මරු මට නම් පොඩ්ඩක් ෂීට් එක කොටයි වගේ. මේක මේ අල්ලන්න බෑ ගයිස්. මොකද ඉස්සෙල්ලාම අල්ලන්න ගිහලා මේකේ මේ සිකියුරිටි සිස්ටම් එකක් අයි කරලා තියෙනවා. අල්ලපු ගමන් එලාම් එකක් වදිනවා. පට්ට ගයිස් බලන්න දැන් පාන්දර ලාව කීයද? 1:45යි. 1:45 වෙද්දි one goal fish plate වරුම්බා. සෙනග කොච්චරක් ඉන්නවද කියලා බලන්න. මුළු ගෝල් ෆේස් එකම පිරලා ගයිස් මේ වෙනකොට. මොකද කට්ටිය නිවාඩු නෝම්බි ඇරලා කට්ටිය සතුටු වෙන්න මෙහෙට එනවා. නෝම්බි මාසෙන් මෙහෙම තමයි ගයිස්. නැත්තම් සමහරක් වෙලාව දවස්වල සෙනග නැහැ. මොවින්දටලා ඉතින් දෙන්නෙක් තුන් දෙනෙක් කොහොම ඉන්නවා. ඔයාලට ඇදින් පේනවා වරාය පෝට් සිටි එකත් ඒ හරියම තමයි තියෙන්නේ. ගයිස් යන්න කලින් අපි ඉස්සුවඩයක් කරගෙන යන්න. මොකද අර පැත්තට එන්නේ ඉස්සුවඩිය නැහැ. ගත්තා ගයිස් ඉස්සුවඩේ. ඔයාලට හරියට පෙනේ දන්නෙත් නැහැ මේක. අදලා අංගමලින් හලෝ කිමුනි. කරුවලයි ගයිස්. අයිනක් පල්ලලා ඉස්සුවඩේ කමු. ඉස්සුවඩේ නම් පට්ටරයි වට්ටම සැය. මේ වගේ ඉස්සුවඩයක් කාලා බීච් එක දිහා බලාගෙන මේ ෆීලිං එක ගන්න බෑ. හැබැයි මීට වඩා හොඳ ෆීලිං එකක් ගන්න පුළුවන් හවස පාමාට් විතර ආවන. ඉර බෑගෙන යනකොට වට්ටම ලස්සනයි. තව දෙයක් තියෙනවා අනිවාර්යෙන් මේ කුණු ඩස්බින් එකට දාන්න.
ඔය පේනවනේ ලයිට් තියෙන බිල්ඩින් එකක් ඔය පටි. මේකෙන් මුළු ගෝල් ෆේස් එකේ ග්‍රවුන්ඩ් එකම පට්ට එළියයි ඈ. ඒක ඔයාලට මේකේ කැමරාවෙන් නම් පේන්නේ නැති වෙයි. පට්ටම එළියක් තියෙන්නේ. ගයිස් අද මේකට යන්න බෑ. මේක මං හිතන්නේ රිපෙයාර් කරනවා. මේ අද නම් මුර පට්ට කරයි ඈ. පේනවා රැල්ල. වව් ලස්සනයි. පට්ටම සරයි. ගයිස් දැන් වෙලා පාන්දර 3 මාටත් තාම සෙනගේ විදියටම ඉන්නවා. මම ඉස්සෙල්ලා මෙතන යද්දි වතුර මෙතනින් උඩට ගහනවා. කල්ලකට කර වැඩි වෙන්නේ. තාම තියෙනවා අර MT ප්ලස් MT නම් සුපිරි. එනවා යමු වීඩියෝ එකේ. බැලුවට බොහොම ස්තුතියි. අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න, comment එකක් දාන්න. හොඳයි නම් ඔයාලට මොනවද දැනගන්න ඕනි යන්න ඕනි තැන් දිනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔයාලා කියන තැන් වලට මම අනිවාර්යෙන් ගිහලා වීඩියෝ එකක් දාන්නම්. අද ඉතින් මේක වීඩියෝ එක කවුරු comment කරලා තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා මේ එන්න ඕනි කියලා. පොඩි වඩේකින් මේක තිබ්බා. ඉස් වඩේකුත් කෑවා. එනවා. අපි ගියා සුබ දවසක්.